ඔයාලා එකතු වෙලා ඉන්නේ ෆියුඩ් චයිනීස් කතාවේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක. අද කතාව පටන් ගන්නේ ආයි පියවි සිහියට එන චින්යු ඇයව වට කරගෙන ඉන්න නිකායේ පිරිස දකින්න තැනින්. ඉතින් මෙතන ඉන්න කට්ටියම ඇයට තෑගි බෝග ගෙනත් දෙනා වගේම ජංනුත් ඇයට තේ වගයක් දෙන ගම ඔහු කරපු දේවල් කළේ ඇගේ හොඳට කියනවා. මේ දේවල් ෂංගුවාන් ෂැන්සුවාන් එක්ක බලන් ඉන්නා වගේම ඔහුට යන්නේ දෙන්නේ නැතුව හිර කරන් ඉඳලා මම ගුටි කෑවේ අපරාධි කියලා ෂංගුවාන් කියනවා. නිකායේ නායකයන් චින්යුව කැඳවනා වගේම එතනට ගිහින් ඔවුන්ට ආචාර කරන චින්යු බායි ජියුසත් මෙතන ඉන්නව දැකලා පුදුම වෙනවා. ඔහු මෙතන මොකද කරන්නේ කියලා ඇය ඇහුවාම ඩාචෙන් වල ස්වර්ගීය අධිරාජ්‍යයට ගෞරව කරන්න කියලා නිකායේ නායකයා කිව්වහම චින්යු ඒක අහලා පුදුම වෙනවා. මේ ඉන්නේ ඔහුගේ අමරණීය සහකාරිය කියලා විශ්වාසද කියලා බායි ජියුසගෙන් නිකායේ නායකයා ඇහුවාම ඔහු ඔව් කියනවා. ඉතින් චින්යු ගැන නිකායේ නායකයා හොඳ කිව්වහම මේ දේවල් අහගෙන ඉන්න චින්යු ඔවුන් ඇය ගැනද කියන්නේ අහනවා. නිකායේ නායකයන් මේ විවාහය වෙන්න ඕනි කොයි විදිහටද කියලා බායි ජියුසගෙන් ඇහුවාම මම දැනටමත් ඇගේ විවාහ ගිවිස ගැනීමේ තෑග්ග පිළි අරන් තියෙන්නේ. ඒ නිසා විවාහය ඔයාලට සුදුසු විදිහකට සූදානම් කරන්න කියනවා. කාගේ විවාහය ගැනද කතා වෙන්නේ කියලා චින්යු ඇහුවාම නිකායේ නායකයන් ඒ ඇගේ විවාහය කියනවා. මේ වෙලාවේ බායි ජියුස ඔහුට වැඩ තියෙනවා කියලා මෙතනින් යනවා. ඉතින් නිකායේ නායකයන් චින්යුගෙන් ඇගේ විස්තර අහන්න ගන්නවා. මගේ තාත්තා දර කපන්නෙක් වගේම අම්මා ගොවිතැන් කරපු කෙනෙක් කියනවා. ඇගේ තාත්තා චින්යන් මාස්ටර්ව එකපාරක් බේරගත්ත හින්දා මාස්ටර් ඇයව ගෝලයෙක් විදිහට ගත්තා කියලා චින්යු විස්තර කියනවා. ඇගේ දෙමව්පියන් දැන් මිය ගිහින් කියලා දැනගන්න නිකායේ නායකයන් ඇගේ තාත්තා සාමාන්‍ය දර කපන්නෙක් කියලා විශ්වාසද ඔහු සමහර විට හැංගිලා හිටිය බලගතු වගාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. ඒත් මගේ තාත්තා මියගියේ ගම්වැසියන් එක්ක වුණ රණ්ඩුවක් නිසා ඔළුවේ ඇති වුණ තුවාලකින් කියලා චින්යු කියනවා. ප්‍රශ්න කරලා ඉවර වෙලා චින්යු යද්දි ඇයට ෂැන්සුවාන්න හම්බෙනවා. මේ දවස්වල ඇගේ ආරක්ෂාවට ඔහුව පත් කරලා තියෙන්නේ කියන ගම පහුගිය ටිකේ ඇය ඒ පුද්ගලයා එක්ක එකට ජීවත් වුණාද කියලා ෂැන්සුවාන් අහනවා. ඇය ඔව් කිව්වහම එදා ඇය අහපු ගිවිස ගැනීමේ තෑග්ග ඒ කෙනාටද කියලා ඇහුවාම චින්යු ඔව් කියනවා. ඉතින් ඇය ඔහුට කැමතිද කියලා ඇහුවාම ඔහු ගොඩක් හොඳයි වගේම කඩවසම් මට ඔහුට අකමැති වෙන්න හේතුවක් නැහැ කියනවා. නිකායේ නායකයන් විවාහය ගැන කතා වෙනා වගේම චින්යුගේ මාස්ටර්ටත් ඒ ගැන දැනුම් දෙන්න කියනවා. මේ අතර නිකාය ගෝලයන් නිකායට ඇවිත් ඉන්න කොකෙක් දැකලා ඒ ගැන කතා වෙන්න ගන්නවා. ඉතින් විවාහය නිසා නිකායේ ගෝලයා චින්යුට වැඩි සැලකිලි දක්වන්න ගන්නා වගේම නිකායේ නායකයන් ඇගේ වගාව දියුණු කරගන්න ඉගැන්නුවා. චින්යු ඒ වෙලාවෙත් නිදාගන්න එක තමයි කරන්නේ. ඒ වගේම මාස්ටර් දන්යන් ඇයට වටිනා ඖෂධ වගයක් පවා ලබා දෙනවා. චින්යුගේ මාස්ටර් චින්යන් ඇයව හොයාගෙන එනා වගේම ඔවුන් දෙන්නගේ නම් මේ තරම් සමානුනේ ඇයි කියලා ඇහුවාම මාස්ටර් තමයි මට මේ නම දුන්නේ කියනවා. ඒ වගේම ඇය මාස්ටර්ව දැක්කේ අවුරුදු ගානකින් කියලත් කියනවා. ඉතින් මේ දෙන්න විවාහය ගැන කතා වෙනා වගේම චින්යු වගේ දක්ෂ නැති කෙනෙක්ට ලැබුණ මේ අවස්ථාව ගොඩක් වටිනවා කියලත් මාස්ටර් කියනවා. චින්ගුන් නිකායේ හිටපු කකා බායි ජියුස විසින් එහෙට යවපු කෙනෙක් කියලත් අපිට පෙන්නනවා. චින්යු ඇයට අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා කියමි බායි ජියුස මුණ ගැහිච්ච තැනට යනවා වගේම ඇය ඔහුට කතා කළාම ඔහු මේ වෙලාවේ මෙතනට එනවා. මාව ඔයාගේ මනමාලි විදිහට තෝරගත්තේ ඇයි කියලා ඇහුවාම ඔයා දැනටමත් ඒක දන්නවා කියලා මම හිතුවේ කියලා ඔහු කියනවා. ඒ කියන්නේ ඔයත් මට කැමතියි කියන එකද කියලා චින්යු අහනවා. ඔයා මට ගිවිස ගැනීමේ තෑග්ගක් දුන්නා. ඒ ගිවිසුම කඩන්න බැරි නිසායි කැමති උනේ කියලා ඔහු කියනවා. එහෙම කළෙත් ඔයා මට කැමති නිසානි කියලා චින්යු කිව්වහම ඇය ඕනාවට වඩා ප්‍රශ්න අහනවා කියලා ඔහු මෙතනින් යනවා වගේම ඔයා මට කැමතියි කියලා මම දන්නවා කියලා ඇය මේ වෙලාවේ කෑ ගහනවා. ආයිත් නිකායට යන චින්යුට ලියුව මුණ ගැහෙනා වගේම ඇගේ මාස්ටර් ඇයව නිදහස් කරගත්තා කියනවා. මෙන්චුව ජීවිත කාලයටම හිර කරන්න යන්නේ. ඒ නිසා ඔහුව බේරගන්න උදව් කරන්න කියලා ලියු මේ වෙලාවේ චින්යුගෙන් ඉල්ලනවා. මෙන්චූ සහ ඔයා නිකායේ ඉන්න කැපිපේන ගෝලයෝ දෙන්නෙක් කියලා මම අහලා තියෙනවා. ඒත් මට තුවාල වෙලා හිටපු වෙලේ බේත් ඕන වුණත් ඔයා මට උදව් කරන්න උනන්දුවක් දැක්කුවේ නෑ. ඒ වගේම එදා ඔයා මෙන්චුව නිකායින් හොරෙන් අරන් ගිය දවසේ මාවත් ඒකට සම්බන්ධ කරගත්තා
කිව්වහම ලියූ චින්යූගෙන් සමාව ඉල්ලනවා. සහෝදර මිංචූට ඔහුගෙම මාර්ගයක් තියෙනවා. ඔයත් ඔයාගෙම මාර්ගයක් මේ දේවල් වලට හොයා ගන්න කියලා චින්යූ මෙතනින් යනවා. මෙතනින් යන චින්යූ දිහා ශැන්සුවාන් බලාගෙන ඉන්නා වගේම ඇය දිහා බලන්න එපා. මේ ලෝකෙ බායිජියුස එක්ක තරඟ කරන්න පුළුවන් කවුරුත් නෑ. ඒත් මට බයයි. ඔයා මෝඩ වැඩක් කරයි කියලා. දැනටමත් අපේ නිකාය අවදානම් තත්ත්වයේ තියෙන්නේ කියලා මෙතෙන්ට එන ශංගුවාන් කියනවා. මම ගැන ඔය තරම් සැලකිලිමත් වෙන්න එපා. මට නිකායේ සාමාන්‍ය කෙනෙක් එක්කවත් දැන් සටන් කරන්න බැහැ කියමි. ශැන්සුවාන් කලින් සටනකදී දරුණු විදිහට තුවාල ලැබපු සිද්ධිය මතක් කරනවා. ඔයා මම නිකායට ඇතුල් වුණ දවසේ ඉඳන් මගේ ජේෂ්ඨයා. ඒකයි මම ඔයා ගැන සැලකිලිමත් වෙන්නේ කියලා ශංගුවාන් කියනවා. මේ වෙලාවේ මෙතනට චින්යෝ වෙනවා. ඔයා නිකායේ ඉන්න දක්ෂ කෙනෙක්. ඒත් කලින් සිදුවුණ අනතුරක් නිසා ඔයාගේ මූලයට හානි වුණා. එදා ඉඳන් ඔයාට සුවයක් ලැබුණේ නෑ වගේම අවුරුදු 3ක් තිස්සේ මාත් එක්ක ගේට්ටුව මුර කරනවා කිව්වහම මම ඔයත් එක්ක ඒ රාජකාරිය කළේ ගොඩක් සතුටින් කියලා ශැන්සුවාන් කියනවා. මේ වෙලාවේ ඇය ඖෂධ කුටියෙන් ගත්ත ඖෂධ වගයක් ඔහුට දෙන ගම ඒවා පාවිච්චි කළා හොඳ සුවයක් ගන්න පුළුවන් කියලා ඔහුට කියනවා. මාව මෙච්චර කාලයක් බලාගත් එකට තෑග්ගක් කියලත් චින්යෝ මේ වෙලාවේ කියනවා. ඔයා ඩාචෙන් වලට ගියාට පස්සේ හොඳින් ඉන්නවද බලන්න. මම නැහැ. ඒ නිසා ඔයා ගැන බලාගන්න කියලා ශැන්සුවාන් කියනවා. ඉතින් ඇය ඔහුට බෙහෙත් ටික දෙන ගම කවදා හරි අපි ආයිත් හමු වෙමු කියලා මෙතනින් යනවා. ඉතින් චින්යෝගේ විවාහ දවස එළඹෙනා වගේම මගුල් ඇඳුමින් සැරසුණු චින්යෝව නිකායේ නායකයන් ඇතුළු පිරිස ඩාචෙන් වලට යවන්න සූදානම් වෙනවා. නිකායේ ප්‍රධාන නායකයා ෂුවාන් වෙයි. ඔහුගේ ප්‍රධානියා දීපු කඩුවක් චින්යෝට දෙන ගම නවවෙනි ස්වර්ගයට මිනිසෙක් විදිහට යන පළවෙනි පුද්ගලයා ඔයා කියනවා. ඉතින් චින්යෝ ඩාචෙන් වලට යන්න පිටත් වෙනවා වගේම ශැන්සුවාන් දුකින් ඒ දිහා බලාගෙන ඉන්නවා. චින්යෝ ඩාචෙන් වලට යනවා වගේම ඇයව කැන්ලෙයි මාලිගාවේ ප්‍රධාන සේවකයා කැන්ටූ ඇයව පිළිගන්නවා. මෙතන තියෙන මාලිගාව බායිජියුස ජීවත් වෙන එකද කියලා චින්යෝ ඇහුවාම මේක ඔබ වෙනුවෙන් හදපු මාලිගාව. බායිජියුස ජීවත් වෙන්නේ වෙන තැනක කියනවා. ඒ වගේම ඔහු කාර්ය බහුල නිසා පස්සෙන් හෙට එයි කියලා කැන්ටූ කියනවා. මෙතන ඉන්න නින්යන්ව හඳුන්වලා දෙන කැන්ටූ මේ ඉන්න චින්යෝගේ සේවිකාව කියනවා. මම බායිජියුස එනිකල් බලාගෙන ඉන්නවා කියන්න කියලා චින්යෝ කිව්වහම කැන්ටූ ඒකට එකඟ වෙන ගමන් මෙතනින් යනවා. බායිජියුස හොයාගෙන යන කැන්ටූ චින්යෝගේ පැමිණීම ගැන දැනුම් දෙන ගම ඇයව බලන්න යන්නේ නැද්දහනවා. ඒ දේවල් වලට ඉක්මන් වෙන්න එපා කියලා බායිජියුස කියනවා. මේ වෙලේ බායිජියුසට රූයෝ මතක් වෙනවා. එය අමරණීය පුරාවස්තු කොල්ල කාලා ආශිර්වාද දේශය අල්ලගත් එකට බායිජියුස දඬුවම් කරන්න යද්දි ඔහු තමයි වැරදිකාරයා කියන රූයු ඔහුට නවත්තන්න හැදුවත් ඇය මෙතනින් අතුරුදහන් වෙනවා. චින්යෝ සහ රූයු එක සමානයි නේද කියලා බායිජියුස ඇහුවාම ඔවුන් දෙන්න පෙනුමෙන් නම් එක සමානයි කියලා කැන්ටූ කියනවා. බායිජියුස එනිකල් බලන් හිටියත් ඔහු එන්නේ නෑ කියලා චින්යෝ තේරුම් ගන්නවා. ඇයට බඩගිනි කියලා නින්යන් එක්ක කිව්වහම ඇය චින්යෝට පළතුරු වගයක් දෙන ගම අමරණීයන් කන්නේ නැති නිසා ඇයට කෑම දෙන එක ගැන අමතක වුණා කියනවා. ඉතින් මේ පළතුරු කාලා බඩ පිරුණා කියලා චින්යෝ කිව්වහම නින්යන් ඇගේ මුල් ස්වරූපය පෙන්නන ගම ඇගේ විස්තර කියන්න ගන්නවා. මංගල රාත්‍රිය තනියම ගත කළොත් විවාහ ජීවිතය සාර්ථක නැහැ කියන චින්යෝ අමාරුවෙන් නින්යන් කැමති කරගෙන ඇගේ උදව්වෙන් බායිජියුසව හොයාගෙන යනවා. අතරමඟදී කරදරයක් වුණොත් බායිජියුසගේ බිරිඳ කියන්න ඇයට කවුරුත් කරදර කරන එකක් නෑ කියලා උපදෙස් දෙනවා. ඉතින් ඒ යන අතරමඟදී ගල් වනාන්තරේ ගල් අතර ඉන්න ගල් මිනිස්සු 3 දෙනෙක් චින්යෝට පහර දෙන්න හදද්දි ඇය බායිජියුසගේ බිරිඳ කියලා බේරෙන්න හැදුවත් ඒක අහලා තවත් කේන්ති ගන්න මේ 3 දෙනා ඇයට පහර දෙනවා. මේ නිසා ඇයට සිහි නැති වෙනවා. මේ වෙලේම මෙතනට බායිජියුස එනවා දැකලා ඔවුන් පැනලා යනවා. ආයිත් සිහිය එන චින්යෝ ඖෂධ ගුලියක් ගන්න ගමන් ඇයව සනීප කර ගන්නා වගේම ඇය ඉන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරුව යනවා. උදෑසන රැස්වීමක් පවත්වමින් රාජ්‍යයේ දේවල් ගැන බායිජියුසට පිරිස වාර්තා කරමින් ඉද්දි චින්යෝ මෙතනට එනවා. ඇය මෙතන ඉන්න බායිජියුස දැකලා කතා කළාම මෙතන ඉන්න පිරිස කලබල වෙන ගමන් ඇය කවුදහනවා. ඉතින් මේ වෙලේ බායිජියුස ඇයව ඔහු ළඟට ගන්න ගමන් මේ ඉන්නේ මගේ බිරිඳ කියලා පිරිසට හඳුන්වලා දෙනවා. ඇය මෙහෙට ආවේ ඇයි කියලා
බායිජියුස ඇහුවාම ඇය ඔහු වෙනුවෙන් ගෙනාපු අලුත් ඇඳුමක් වගේම කලින් දවසක ඔහු කන්න කැමතියි කියපු බෙරි වගේකුත් ඇය ඔහුට දෙනවා. ඔහු මේ දේවල් පිළිගන්නේ නෑ වගේම කලින් දවසක රූයුත් ඔහුට මේ පළතුර දීපු විදිහ මතක් වෙලා පරණ තුවාල අවුස්සන එක විහිළුවක් කියලාද ඇයි හිතන්නේ කියලා චින්යුගෙන් අහනවා. ඔයා කන්න ආසයි කියලා කිව්ව නිසායි මම ඒවා ගෙනාවේ කියලා ඇය මේ වෙලාවේ කියනවා. ඇය මෙහෙට ආවේ මේ දේවල් දෙන්න විතරද කියලා බායිජියුස ඇහුවාම මංගල රාත්‍රිය තනියම ගත කළොත් විවාහ ජීවිතය සාර්ථක නෑ කියලා චින්යු කිව්වහම දැනටමත් රෑ ගෙවිලා ඉවරයි කියලා ඇයට මතක් වෙනවා. ඒ රෑ ඇයට සිහිය නැතුව හිටපු නිසා මංගල රෑ කියලා සලකන්න බැහැ කියන චින්යු අද මංගල රෑ විදිහට සලකමු කිව්වහම බායිජියුස එකඟ වෙනවා. ෂැන්ක්සුවාන් නිකායේ පිරිසත් සමග සටන් පුහුණු වෙනවා වගේම චින්යු දීපු බෙහෙත් වලින් ඔහුගේ ශරීරය සුව වුණත් ආධ්‍යාත්මික ශක්තිය සුව වෙලා නෑ. ඒ නිසා ඔහුට තව කාලයක් ගන්න කියලා නිකායේ නායකයා කියනවා. චින්යු දීපු බෙහෙත් පෙට්ටිය දිහා බලන් ෂැන්ක්සුවාන් ඇය ගැන කල්පනා කරනවත් පෙන්නනවා. චින්යු මංගල රාත්‍රිය ගත කරන්න බායිජියුසගේ කාමරේ වයින් හෙව්වත් ඇයට හම්බෙන්නේ නෑ වගේම චාරිත්‍ර ගැන ඔය තරම් හිතන්නේ ඇයි කියලා අහන ඔහු ඇයව ළඟට ගන්නවා. ඔහු මේ වෙලාවේ ඇයව සිප ගන්න යද්දි ඔහුව නවත්තන ගමන් ඇයට කැමති වෙන්න පටන් ගත්තේ කවදා ඉඳන්ද අහනවා. ඒක වැදගත්ද කියලා ඔහු ඇහුවාම මගේ දෙමව්පියෝ නැති වුණාම මම නිකායට බැඳුණා. මට මොනවා වුණත් කවුරුත් හිටියේ නෑ. ඒත් අපි දැන් විවාහකයි වගේම මට මොන කරදරයක් වුණත් හැම වෙලේම ඔයා මාව බේර ගන්නවා. ඒ නිසා ජීවිතේ පළවෙනි පාරට මම තනි වෙලා නැහැ කියලා දැනෙනවා කියන ගම මම ඔයාට ගොඩක් කැමතියි කියලා චින්යු කියනවා. ඔයා කතා කරන්න දක්ෂ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා ඔයාගෙන් මම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියමි. අපේ මංගල රාත්‍රිය පටන් ගමු කිව්වහම ඔහු ඇගේ සිහිය නැති කරලා නින්දට යවනවා. පහුවෙනිදා ඇහැරෙන චින්යු ඇයට එකපාරටම නින්ද ගියේ ඇයි කියලා හිතනවා වගේම මෙතනට එන කැන්ටු බායිජියුස ඇයට ආයි ඇගේ මාලිගාවට යන්න කිව්වා කියනවා. ඉතින් ඇය අකමැත්තෙන් යන්න සූදානම් වෙනවා. දැන් ජියාෝ නැවත විවාහ වෙනවා කියලා කැන්ටු බායිජියුසට ආරාධනාවක් දුන්නහම ඔහු හැම අවුරුද්දෙම අලුත් කෙනෙක් එක්ක විවාහ වෙන නිසා ඒකට විශේෂයෙන් යන්න ඕනේ නෑ කියනවා. ඔහුට චින්යුව අවිශ්වාස නම් ඒව ළඟින් තියාගන්න එක හොඳයි නේද කියලා කැන්ටු ඇහුවාම මාළුවෙක් අල්ලන බායිජියුස පොකුණේ මෙච්චර මාළු ඉද්දි මේ මාළුව මංගාවට ආවා වගේ ජීවිත 3ක් පුරාවට කර්මය ආයිත් සිද්ධ වෙනවා. ඇයට අයිති දේවල් ඇයට අයිති වෙයි වගේම මාළුව කොහොමත් ආයිත් මගේ පොකුණට එයි කියලා බායිජියුස කියන තැන අද කතාව ඉවර වෙනවා. අලුත් කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න.